හෙලෝ ළමයි කොහොමද ඔයාලට ඔන්න කාලෙකට පස්සේ අපේ පවුලේ අපි තුන්දෙනා පොඩි ගමනක් යනවා. මුලින්ම කොලකැඳ වීදුරුවක් බීලා අපේ ගමන පටන් ගමු. අපි අද මේ ගමන යන්නේ අනුරාධපුරේ. එතකොට අපි යන්නේ පුත්තලම් පාරේ. මොකද කුරුණෑගල පාරේ යන්න බෑ අද පෝය හින්දා. දන්සලුත් වැඩි, සෙනගත් වැඩි, ට්‍රැෆික් එක වැඩි. ඒ හින්දා අපි තීරණය කරා පුත්තලම් පාරෙන් යන්න. අපිට එකටම තල් පිරිච්ච තල්ගස් ගොඩක් හම්බුණා. අපි පාන්දරම ගමන යන්න පටන් ගත්තා. ඒ හින්දා උදේ අපිට දන්සල් එහෙමනම් හම්බුන්නේ නෑ. හැබැයි ටික දුරක් යද්දි දන්සල් නම් හම්බුණා. ඇත්තටම ළමයි අපි ගෙදරින් එද්දි පාන්දර 4:00යි. හරිද? ඒ වුණාට ඉතින් ඒ වෙලාවට වීඩියෝ කරාට මෙලෝදියක් පේන්නේ නෑනේ. ඉතින් මම වීඩියෝ කරපුවා තිබ්බා. ඉතින් ඒක මේකට දැම්මට කරුවල විතරයි තියෙන්නේ. මම ඒ හින්දා ඒ ටික වීඩියෝ එකට දාලා හැදුවේ නෑ. මුලින්ම අපිට බෙලිමල් දන්සලක් හම්බුණා. මේ දන්සල නම් මං ඒ බැනර් එකේ ගහලා තිබ්බ විදිහට 47 වෙනි වතාවට තමයි ওই දන්සල පවත්වන්නේ. ඇත්තටම අපිට යද්දි හම්බෙනවනේ තබ්බෝව රක්ෂිතය, විල්පත්තු රක්ෂිතය, ඒ වගේ රක්ෂිත ගොඩක් නෙමේ රක්ෂිත විතරයි හම්බෙන්නේ. එතකොට ඒ දෙකේම ගෙවල් තියෙන හරියේ නැති හරියේ අලි වැටවල් ගහලා තියෙනවා. එතකොට තැන් පාරවල් වලත් ගහලා තියෙනවා අලි හුවමාරු වන තැන් එහෙම ගහලා තියෙනවා. ඉතින් මං දන්න විදිහට රෑ වෙලා ඔය පාරවල් වල යන්න බෑ අනිවාර්යෙන් අලි මාරු වෙනවා. ඔය කොච්චර වුණත් ඒ පාර හරි ලස්සනයි. මොකද ගොඩක් තියෙන්නේ කුඹුරු. අපිට අපේ දෙවෙනි දන්සලත් හම්බුණා. ඒකත් අපිට රණවරා තමා තිබ්බේ. ඊට පස්සේ අපි තබ්බෝව ජලාශය පහු කරා. ඇත්තටම හරි ලස්සනයි. ඉස්සර මට මතකයි මෙතන හෙනට වතුර තියෙනවා. එක පැත්තක විතරයි දැන් වතුර තියෙන. අනිත් පැත්තේ වතුර අඩුයි. මං හිතන්නේ වහින්න නැති හින්දා වෙන්න ඇති. ඊට පස්සේ අපිට හම්බුණා මඤ්ඤොක්ක දන්සලක්. ඒ දෙන්නේ පැත්තෙන් කනවා. මම මේ පැත්තෙන් තනියම කනවා. කොහොම හරි අපි මේ වෙද්දී අනුරාධපුරේ කිට්ටු කරලා තියෙන්නේ. පාර දෙපැත්තේ මල් එහෙම විකුණන්න තියෙනවා. ඒ වුණා ඉතින් අපි ගත්තේ නෑ. කොහොමත් බෝධිය ගාවින් අනිවාර්යෙන් මල් ගන්න ඕන. අපි ගෙදරිනුත් මල් ගෙනාවා. ඒ හින්දා අපි ගත්තේ නෑ. ඉතින් කොහොම හරි ඔය යද්දි අතරතුර සමහර දන්සල් තිබ්බ අපි ඒවට ගියේ නෑ. මොකද අපිට වෙලාව ඉතුරු කරගන්න ඕන. රෑ වෙන්න කලින් එන්නත් ඕනනේ. මොකද අර පාරේ අලි ඉන්න හින්දා එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ හින්දා ඊට පස්සේ කොහොම හරි අපි දැන් ඉන්නේ අනුරාධපුරේ කිට්ටු කරලා. ළමයි විශේෂම දේ කියන්නේ මේ අනුරාධපුරයට යද්දී පාර දෙපැත්තේ වී දාලා තියෙනවා වේලෙන්න. මේ වාහන තියෙනවා, දූවිලි තියෙනවා, මිනිස්සු ඇවිදිනවා. ඒත් නෑ එහෙම දාලා තියෙනවා. මොකද ඒක අවුලක් නැතුව ඇතිනේ. මන් දන්නේ හරියටම. දැන් අපි ජයශ්‍රී මහ බෝධිය ළඟටම ඇවිල්ලා තියෙන්නේ. තව දෙයක් තමා අපි ආවේ Google Map එක දාගෙන. මොකද අපි මීට කලින් පුත්තලම් පාරෙන් ඇවිල්ලා නෑ. අපි එන්නේ කුරුණෑගල පාරෙන්. දැන් මම මේ පාරවල් දෙක විතරක් කියන්නේ. මම දන්නේ මේ පාරවල් දෙක විතරයි. ඔයිට වඩා තව පාරවල් වලින් අනුරාධපුරේට එන්න පුළුවන්. හරිද? අපි ඉන්න දිහා ගැන අපේ ගමේ ඉඳලා එන්න පුළුවන් පාරවල් දෙකක් තියෙනවා. ඔය ළඟම පාරවල් දෙක ඔය දෙක තමයි ඉතින්. ඒතකොට ඉතින් අපි එන්නේ ඔය පාරවල් දෙකෙන් මොකකින් හරිනේ. අපි ඉතින් මේ පළවෙනි පාර අපේ පවුලේ අපි තුන්දෙනාම තුන්දෙනා විතරක් අනුරාධපුරේ එන. ඉතින් ඒක අපි තුන්දෙනාට එන විශේෂය. මොකද අපේ වාහන අපේ ත්‍රිවිල් එකේ පළවෙනි වතාවට තමයි අපි මෙහෙම දුර ගමනක් යන්නේ. ඒකත් අපිට විශේෂයි. ඊට පස්සේ අපි වාහනේ පාක් කරලා අපි අටපිරිකරක් ගෙනාවනේ. එතකොට ඒක අරගෙන ඒක චෙක් කරගෙන යන්න ඕන. ඒත් තාත්තා එතනින් ගියා. මායි අම්මයි අනිත් පැත්තෙන් ගියා. කොහොම හරි සපත්තු උනත් බෝධිය ගාව තියලා යන්න පුළුවන් නේ. එතන තියෙන විශේෂ දේ තමයි අපි කැමති ගාණක් එයාලට දුන්නේ නැහැ කියලා. මෙච්චරක් දෙන්න ඕන අනිවාර්යෙන් මේ ගාණ දෙන්න ඕන කියලා අහන්නේ. අපි කැමති ගාණක් දුන්නේ නැහැ. මේ අවුරුද්දට මං
පළවෙනි පාර අනුරාධපුරේ ආවේ මේ අවුරුද්දට. අපි ජයශ්‍රී අද නම් හෙන්නට සෙනග හිටියා මොකද පොය දවසක්නේ. ඒ හින්දා අපි ගාත කියන ඒවා වන්දින කරන ඒවා වීඩියෝ කරේ නෑ මොකද මේ වෙලාවේ ඒක කරන්න ඕන නෑ කියලා මම හිතුවා. ඉතින් හැමෝම කරන දේවල් නතන තියෙන්නේ. ඒ හින්දා මේ තියෙන ප්‍රාර්ථනා බෝධිය දන්නව ඇතිනේ ඔයාලා. ඇත්තටම ළමයි මං ශිෂ්‍යත්ව විභාග ලියද්දිත් ජයශ්‍රී මහා බෝධිය කරගෙන විභාග ලියලා ඉවරලා ආවේ. ඊට පස්සේ O level exam ලියන්න කලින් උත් ආවා. ලියලා රිසල්ට් ආවයින් පස්සෙත් ආවා ජයශ්‍රී මහා බෝධිය ගාවට. ඊට පස්සේ මට හිතුණා A level ලියන්නත් කලිනුත් ජයශ්‍රී මහා බෝධි මහසෙ ගාට ඇවිල්ලා ආශිර්වාද ගන්න ඕන කියලා. ඉතින් ওই පණිවිඩය මම අම්මට කිව්වම තමයි අම්මලා වෙන යන්. මම අපි යන් ගිහිල්ලා අපේ වෙච්ච බාරවලුත් ඔප්පු කරලා වැදලා එමු කියලා. කොහොම හරි අපි ටිකක් වෙලා ඉඳලා නැගිටලා ගියා පහන් පත්තු කරන්න. ඒ පහම හිටියම ගන්න. ඊට පස්සේ අපි පහන් ජයශ්‍රී මහා බෝධිය ගාව පහන් පත්තු කරලා අපි යන්න ගත්තා රුවන්මැලි සෑය ගාවට. කොහොමත් ඉතින් ඒ දෙන්නත් එක්ක තනියම ගමනක් යද්දී කොහොමත් ඒ දෙන්න වෙනම යනවා මං වෙනම යනවා. ඒක සරලයි සුන්දරයි. ඕක තමයි කියන්නේ පවුල තනි ළමයා වෙන්න එපා කියලා. කොහෙ ගියත් අසාධාරණකම. ඔය අපේ අම්මට බලෙන් ওই වීඩියෝ එක ගන්නේ ඒ දෙන්න විතරක් වැටෙන වීඩියෝ එකක් කරන්න ගියොත් මං එහෙම කරන්න පුළුවන් කිය. මෙද්ද මාතාවා. ඇත්තටම ළමයි ඒ කාලේ මිනිස්සු හිතන් ඉඳලා සුංග මතයක් තිබිලා තියෙනවා. දැන් මම බෞද්ධයෙක් නම් මං අදහන්න ඕන බෞද්ධ ආගමික දේවල් විතරයි. මං යන්න ඕන පන්සල් වලට විතරයි. පල්ලියකට යන්න හොඳ නැහැ. කතෝලික කෙනෙක් ආශ්‍රය කරන්න හොඳ නැහැ. එහෙම දේවල් ඒ කාලේ කතෝලික කෙනෙක් වුණත් ඒ කාලේ හිතනවා පන්සලකට යන්න හොඳ නැහැ. පිරිත් නූලක් බැඳ ගන්න හොඳ නැහැ. එතකොට බෞද්ධ කෙනෙක් ආශ්‍රය කරන්න හොඳ නැහැ. ඔය එහෙම දේවල් ගොඩක් අයගේ හිතවල තිබිලා තියෙනවා. ඒ වුණාට මං හිතනවා අපේ කාලේ වගේ වෙද්දී ඒක ගොඩක් අඩුයි. මොකද මගේ යාළුවෝ ඉන්නවා. එයාලා ගොඩක් ඒ කියන්නේ කතෝලික යාළුවෝ. මොකද මං ආශ්‍රය කරන්නේ ගොඩක් කතෝලික ළමයිව. එතකොට එයාලගේ මතයක් තියෙනවා. එයාලා කැමති පන්සල් වලට යන්න, පිරිත් නූල් බඳින්න. එතකොට ඒ වගේ වට එයාලා කැමති. අපි මමත් ආසයි පල්ලියකට යන්න, පල්ලි මංගල්‍යකට යන්න. ඒ වගේ දේවල්ට මාත් ආසයි. ඉතින් ඒ හින්දා මං හිතනවා දැන් කාලේ ළමයි වෙන වෙනස් කියලා. ඔයාලා මොකද ඒ ගැන හිතන්නේ? කමෙන්ට් එකක් දාන්න යන්න. ළමයි වෙනදට රුවන්මැලි සෑය ඇතුළට යද්දී අර බිම අපිට පාගගෙන ගියාකි ඒකෙන් වතුර එනවා. අපි ඇතුළට යද්දී අපේ කකුල් හේදිලා තමයි අපි රුවන්මැලි සෑය ඇතුළට යන්නේ. ඒ වුණාට අපි අද ගියපු වෙලේ එතන ඒ කියන්නේ වතුර වැඩ කරේ නෑ. මොකක් හරි වෙලා වෙන්න ඇති. අපි ඉතින් ගෙනාපු මල් දැහැත් ඖෂධ ගිලන්පසය පූජා කරලා රුවන්මැලි සෑය වැඳගත්තා. ඇත්තට ළමයි මේ වීඩියෝ එකට පේනවද දන්නේ නැහැ. රුවන්මැලි සෑය වඳිද්දී ඒ කියන්නේ වටේ තියලා තියෙනවනේ අපි ගිලන්පස, එතකොට කිරිපිඬු මල් ඒ වගේ සුවඳට මීමැස්සෝ, දෙබරු ඒ වගේ චුටු චුටු කෘමි සත්තු ඇවිල්ලා
එතන ඒ මල් ආසන වටේ කැරකෙනවා. ඒක එහෙම ලස්සනයි ඉතින්. ඔය අතරතුර අපි දැක්ක අර මල් වලින් හදපු චෛත්‍ය තියෙන්නේ. ඒ චෛත්‍යයක් ළමයි වගේක් අරගෙන එනවා. මං හිතන්නේ ක්ලාස් එකක් මොකක් හරි. මගෙත් ලොකු හීනයක් ඒ වගේ චෛත්‍යයක් රුවන්මැලි සෑයට පූජා කරන එක. ළමයි අපි අනුරාධපුරේ වෙස පොහොය දවසනේ කියන්නේ සඳුදා. එතකොට ගිය සෙනසුරාදා අනුරාධපුරේ තිබිලා තියෙනවා පිච්චමල් පූජාවක්. මේ පහන් අර එක එක ලස්සන හැඩවලට හදලා තියෙන්නේ. ඒ කරලා තියෙන්නේ පිච්චමල් පූජාව වෙනුවෙන්ලු. කොහොම හරි මේ ඔක්කොම වන්දනාමාන කටයුතු ඉවර වෙලා අපි එළියට එද්දී අපිට හොඳටම මහන්සි. අවුවත්නේ ඒ හින්දා ඊට පස්සේ අපි අයිස්ක්‍රීම් කන්න ගත්තා. ටිකකින් හම්බුණා අනුරාධපුරේමයි ජයශ්‍රී මහා බෝධිගම කිරිබත් දන්සලක් තිබ්බා තව දන්සල්. මොකද ඒ දවසේ මං හිතන්නේ විඩෙන් විඩේ දන්සල් දෙනවා. කොහොම හරි ඔය ඔක්කොම ඉවරලා අපි දැන් හදන්නේ ආයේ ගෙදර යන්න. ඇත්තටම ළමයි අපි 12 මාරට විතර එහෙන් පිටත් වුණා. මොකද රෑ වෙනවනේ. මම ටික දුරක් යද්දී අපිට හම්බුණා කොමඩු දන්සලක්. ඒ මොහොතට ඒක තමා මට හම්බෙච්ච හොඳම දන්සල ගැන. දවසට හම්බෙච්ච හොඳම දන්සල තමා කොමඩු දන්සල. මොකද ඒ අවුවත් එක්කලා කොමඩු තරම් හොඳ දෙයක් නෑ. ඊට පස්සේ අපි ඉතින් හම්බෙන දේවල් කකා ආවා. පාන් දන්සලක් පානුයි සම්බල දන්සලක් තිබ්බා. ඊට පස්සේ කඩල තිබ්බා. අයිස්ක්‍රීම් තිබ්බා. ඔය වගේ දන්සල් ගොඩක් තිබ්බා. ඒ වුණාට ඉතින් අපි හැම එකම වන්දනා කරේ නෑ. මොකද අපි ගෙදර යන්න ඕනනේ රෑ වෙන්න කලින්. කොහොම හරි අපි බත් දන්සල් වලට නැවැත්තුවේ නෑ. මොකද විලා යනවා ඒ හින්දා. ඊළඟට ළමයි අපි ආවා පුත්තලම් පාරේ තියෙන ලස්සන පල්ලියකට. මට මේ පල්ලියේ නම නම් මතක නෑ. මං මේ පල්ලියට ආව දෙවෙනි වතාව. අපේ අම්මා කතෝලික හින්දා පල්ලි වලට මං ගොඩක් එනවා. ඉතින් මේ පල්ලියේ පොඩි විශේෂත්වයක් තියෙනවා. මේ පල්ලියේ තියෙනවා ජේසුස් වහන්සේගේ ප්‍රතිමාවක්. අර කුරුස යන ගහපු අවස්ථාවේ එහෙම එකක්. මේ තියෙන්නේ පිළිමේ. ඊට පස්සේ ලස්සන පොකුණක් තියෙනවා. ඔයාලා මේ පල්ලි නම දන්නා නම් කමෙන්ට් එකක් දාන්න යන්න. ඊට පස්සේ ඉතින් අපිට හම්බුණා සවුදන්සලක්. ඕකත් බැඳලා අපි අපේ ගමන නිමා කරනවා. එහෙනම් අලුත් vlog එකකින් හම්බ වෙනකල් පරිස්සමෙන් ඉන්න.